ඕනම කෙනෙකුට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් මීට් බෝල්ස් කරියක් අද මම අරන් ආවා. විශේෂම දේ අපිට මේක හදන්න පොල් කිරි අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේසැඳි 3ක් වගේ වෙන්න අපි දාගමු. දැන් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ කපාගත්තු ලුණු ගෙඩි භාගයක්, සුදු ලුණු බික් 3ක්, ඉඟුරු අඟල් 2ක විතර කෑල්ලක්, ඒ වගේම කරපිංච රම්පෙ ස්වල්පයක්, තව අමු මිරිස් කල්ලකුත් හොඳට කපාගෙන අපි එකතු කරගමු. සුපුරුදු විදියටම වීඩියෝ එක අවසානයේ අවශ්‍ය බඩු ලිස්ට් එක දාලා තියෙනවා ඔයාලට පහසු වෙන්න. දැන් විනාඩියක් විතර හොඳට හැඳිගගා අපි මේ ටික ටෙම්පරාදු කරගමු. දැන් ඊළඟට අපි මේකට මිරිස් කුඩු මේසැඳි එකකුයි කහ තේ හැඳි කාලක් විතර එකතු කරගෙන හොඳට මික්ස් කරගෙන අපි තප්පර 30ක් විතර මේ ටික ඔක්කොම හොඳට තෙලේ බැද ගන්න ඕනේ. ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න නැතුව සාමාන්‍යයෙන් මධ්‍යම ගින්දරේ වගේ තමයි අපි මේක ටෙම්පරාදු කරගන්නේ. ඊට පස්සේ මම මේකට උළුහාල් තේ හැඳි කාලකට චුට්ටක් අඩුවෙන් දාගන්නවා. ඊළඟට බැදපු පහේ කුඩු තමයි මේ දාගන්නේ මේ සැඳි දෙකා මාරක් විතර. දැන් මේ ටිකත් අපි තප්පර 30ක් විතර හොඳට මික්ස් කරගෙන ටෙම්පරාදු කරගමු. දැන් ඊළඟට මේකට මම තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක්. මේ වගේ ටිකක් ලොකු කෑලි කොටු කපාගෙන තක්කාලි ටික සොෆ්ට් වෙලා හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේකට මීට් බෝල්ස් ටික එකතු කරගමු. මෙතනදී මම මීට් බෝල්ස් ග්‍රෑම් 180ක් අරගෙන තියෙනවා. මීට් බෝල්ස් ටික හොඳට මික්ස් කරගෙන අපි ඊළඟට රසායනුව බලලා ලුණු දාගමු. ඊට පස්සේ මේකට අපි වතුර දාගමු. සාමාන්‍යයෙන් ඔයාලට හොදි අවශ්‍ය ප්‍රමාණයට වතුර මේකට දාගන්න. වතුර දාගෙන ඊළඟට අපි මේක පියනකින් වහලා විනාඩි 4ක් විතර හොඳට උයා ගන්න ඕනේ. මේ විදිහට තමයි රසම රස මීට් බෝල්ස් කරි අපි හදාගන්නේ. බත් විතරක් නෙමෙයි පාන්, පිට්ටු, රොටි ඔය ඕන දෙයකට මේක නම් හොඳටම ගැලපෙනවා. මේ වගේ රසවත් කෑම වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අද රෙසිපි එක ඔයා try කරොත් අමතක නොකර කමෙන්ට් එකක් දාන්න රස කොහොමද කියලා. තවත් මේ වගේ රසවත් කෑම වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැම කෙනෙකුටම සුබ දවසක්.